මේ අවශ්‍ය කලමනා ටික මේක තියෙනවා. අවශ්‍ය නම් තියෙනවා එක්තරා ඩස්බින්. අන්න යාළුවෙක් ඇවිල්ලා පුතේ. දැක්කද මම කිව්වේ අරින්න එපායි කියලා? මේගොල්ලෝ ඉන්නවා ඒ නිසා මෙතන සුවිදා ගහලා තියෙනවා කොහොමද ඇරලා තියන්න එපායි කියන එක. ඒගොල්ලෝ ඉන්නවා. අපි සතුට විඳින්න ඕනේ අපි මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න ඕනේ. ඒගොල්ලෝ තමයි අයිතිකාරයෝ. ඒගොල්ලන්ට හානියක් නොකර. ඉතින් ඒ නිසා මේ මේ තියෙන්නේ හඬම ලේක් එක. ලේක් එකක මාර ලස්සනට මෙතෙන්ට පේනවා. හරි ඊළඟට හරිම ලස්සනයි ඉතින් මේ සබාදහමට අපි ආසයි. ඉතින් ඒත් එක්ක ඉන්න තියනවා නම් يعني දැන් මෙතන හිටියාම වටෙන්න බේන්නේ කොළ පාට. මාර ලස්සනයි ඉතින්. ඊළඟට මේ තියෙන්නේ බෙඩ් එක, බෙඩ්රූම් එක. ඩබල් කින් සයිස් බෙඩ් එකක් තියෙන්නේ. ඒකේ ටීවී එකක් වෙනම තියෙනවා. ඊළඟට තියෙන්නේ කබඩ් ස්ටිකර්. මේ වගේ කබඩ් සෙට් දෙකක් තියෙනවා. අයන් මේ හැමදේම තියෙනවා. මෙතනත් ලොකෝ එක එහෙම තියෙනවා. මේ තියෙන්නේ බාත්රූම් එක. කොමඩ් එක, වොෂරූම් එක, ජෙකුසි එක. ඒ හැමදේම ඩබල් ඇවිල්ලා මේ අපි ඩබල් ආපු ගමන් මේක පාවිච්චි කරලා දැන් මේ අනලි සෙල්ලම් වලට විදියට තියෙන්නේ. එතකොට ඒ විදිහට තියෙන්නේ වගේම තමයි තව මේ කොමඩ් එකක් තියෙනවා වෙනම සෙපරේට් එකක්. මෙතන එන්ට්‍රන්ස් එක ළඟම තියෙනවා. ඒක කවර් වෙලා තියෙන්නේ අනිත් ඕපන් නැහැ. ඒකෙත් අවශ්‍ය නම් ඒ කියන්නේ ඒක කම්ෆර්ටබල් විදිහට දෙන්න පාවිච්චි කරන්න. ලස්සනට හදලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මගේ හිණයක්. බකට් ලිස්ට් එකේ තිබුණ දෙයක්. අද ආවා. ඕනම කෙනෙක්ට දැනට කියන්නේ අපි තාම ආව විතරයි. තව කෝඩ් එකට ගියේ නැහැ. තව ඩයිනින් වලට ගියේ නැහැ. අපි දැන් හයිටි එකක් ඕඩර් කරලා තියෙන්නේ. ඒක එනකන් ඉන්නේ. ඊට පස්සේ තමයි ඒක මොකද අපි හෙට ලන්ච් එකට මිසක් අද ලන්ච් එකට නෙවෙයි ආවේ. අද ඩිනර් එක නම් ස්ටාර්ට් කරන්නේ. ඩිනර් බ්‍රේක්ෆාස්ට් ඇන්ඩ් ටුමෝරෝ ලන්ච් විදිහට තමයි අපි ගන්නෙ. ඉතින් ඒ නිසා හයිටි එක අපි වීඩියෝ පටන් ගන්න බලාගෙන තමයි දැන් ඉන්නේ. ඉතින් මේ චූටි මිනි බා එකක් තියෙනවා. චූටි මේක ඕපන් කරේ නැත්නම් මේ අපේ දෙන්නත් එක්ක බැරි නිසා මේ මිනි බා එකෙත් මේ දේවල් තියෙනවා අපේ ගෙදර නැත්නම් මේ දෙන්නත් එක්ක බෑ. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. හරිම ලස්සනයි නිදහසේ නිස්කලංකව සබාදහමත් එක්ක ඉන්න කෙනෙක් නම් හරි.